මොකක් හරි ප්‍රශ්නයක් මොකක් හරි ගැටලුවක් ආපු වෙලාවට මම විතරයි නෙමෙයි විඳවන්නේ කියලා වාටත් හිතනවනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වාට වැදගත් වෙයි. ඉතින් විනාඩි කිහිපයකට අවධානය යොමු කරලා බලන්න මේ විනාඩි කිහිපය අනිවාර්යයෙන්ම වගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් විනාඩි කිහිපයක් වෙන එක නොනුමානයි. අපි බලමු එහෙනම් මොකද්ද වැදගත් කාරණාව කියලා. මම විතරක් ඇයි මේ විඳවන්නේ? මටම නෙමෙයි හැම ප්‍රශ්නයක්ම. මට විතරක් ඇයි මේ හැම කරදරයක්ම වෙන්නේ? අන්න එහෙම ඔයාටත් හිතලා ඇති අනන්ත වාරයක්. මටත් එහෙමයි ඔයාටත් එහෙමයි. මේ ලෝකෙ ඉපදිච්ච හැමෝටම එහෙම හිතිච්ච අවස්ථාවක් නැත්තම් ඒක බොහොම පුදුමයි. ඉතින් මේ ඇයි මේ මට විතරක් කරදර කියලා හිතෙන්නේ? මෙන්න මේ නිසා. මේ ලෝකේ හැමෝම මොන විදියකින් හරි මොන ආකාරයකින් හරි විඳවිල්ලක් විඳවනවා. ඒක තමයි යථාර්ථය. විඳවිල්ලක් නැති කෙනෙක් මේ ලෝකේ ජීවතුන් අතර නැහැ. එහෙම කෙනෙක් ඉපදිලත් නැහැ. එහෙම කෙනෙක් ඉපදෙන්නෙත් නැහැ. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඒක තමයි ලෝකේ ධර්මතාවය කියන එක. විඳවීම කියන එකෙන් අදහස් කරන්නේ කෙනෙක්ට කෙලින්ම අපි විඳවනවා කිව්වම හිතන්නේ මේ දුකක් කියලා. එහෙම නැත්නම් මේ වේදනාවක් කියලා. නැත්නම් යාට කරදරයක් වුණා වගේ. එහෙමනේ අපි හිතන්නේ. නමුත් මේ විඳවනවා කියන එක කොටස් දෙකක් තියෙනවා. අපි සැප විඳීමක් විඳිනවා. එහෙම නැත්නම් දුක් විඳීමක් විඳිනවා. අපි ගොඩක් වෙලාවට විඳවනවා කියපුවම අපේ ඔළුවට යන්නේ අර දුක් විඳිනවා කියන කොටස. නෑ. සැප විඳින මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවනේ. අපි හැමෝම දන්නවා ඒක. අපි හැමෝටම පේනවා ඒක. අපි හැම උත්සාහ කරන්නේත් ඔන්න ඔය සැප විඳින්න තමයි. නමුත් මේ සැප විඳින මිනිස්සු අතර ඔයා දුක් විඳින කෙනෙක් නම් මම දුක් විඳින කෙනෙක් නම් අන්න අර සැප විඳින මිනිස්සු අතරම කොටසක් තමයි මමත්. මොකද මමත් එක්තරා විඳවිල්ලක කොටස්කාරයෙක්. ඒක නිසා මේ ලෝකෙට ආපු අපි හැමෝටම එක්තරා විදියක විඳවිල්ලක් තියෙනවා. ඔබ හිතන්න එපා මේ සල්ලි බලය මිල මුදල් තියෙන කට්ටියට තියෙන සැප විඳිල්ලක් විතරයි. එයාට දුක් විඳිල්ලක් නැහැ. මට විතරයි මේ දුක් විඳිල්ල කියලා හිතනවා නම් ඒක ඔයා හිතන විදිහේ පොඩි වැරද්දක්. පොඩි නෙමෙයි වෙලාවකට ඒක ලොකු වැරද්දක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා හිතන විදිහත් එක්කයි ජීවිතයක් තීරණය වෙන්නේ. හිතන විදිහත් එක්කයි සතුට රඳා පවතින්නේ. ඒක නිසා ඔය හිතන විදිහ වෙනස් කරගත්තේ නැත්නම් විඳවනවා කියන එක දුක පැත්තට යන ගතිය වැඩි. ඒක නිසා මේ විඳවනවා කියන එක සතුට පැත්තට ගන්න නම් ඔයාගේ බාහිර පරිසරය වෙනස් කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ මුලින්ම. එහෙම නැත්නම් ඔයාට නැහැ කියලා හිතන දේවල් ලබා ගන්න උත්සාහ කරන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ගොඩක් වෙලාවට බාහිර පරිසරය වෙනස් කරන්න ගිහිල්ලා හෝ මේ ඔය සතුට විඳින්න මේ දේවල් නෑ කියලා හිතන මානසිකත්වය නිසා ගොඩක් වෙලාවට වෙන්නේ අර දුක් විඳිනවා කියන පැත්තට යන්න තියෙන ඉඩකඩ තමයි වැඩි. මොකද විඳවනවා කියන එක අපි හැමෝටම පොදු දෙයක්. මේ ලෝකෙට ආපු අපි එක එක විදිහට විඳවනවා. ඉතින් ඔයාටත් හිතලා තියෙනවා නම් මට විතරයි මේ කරදර, මට විතරයි මේ ප්‍රශ්න, මම විතරයි මේ විඳවන්නේ. මේගොල්ලොන්ට මේක තේරෙන්නේ නෑනේ. ඇයි මේගොල්ලෝ මාව තේරුම් ගන්න නැත්තේ? අන්න ඕවගේ හිතන්නේ අපි හිතන විදිහ පටු වෙච්ච අවස්ථාවලදී. අපිට දුර හිතන්න බැරි වුණාම තමයි ඔය වගේ සිතුවිලි වල අපි හිර වෙන්නේ. ඉතින් අපි මේ ලෝකේ කොටස්කාරයෝ. අපි මේ ලංකාව දූපතක් වුණාට වතුරෙන් එහා පැත්තේ තවත් ගොඩබිම් තියෙනවා. ඒ ගොඩබිම් වල තවත් මිනිස්සු ඉන්නවා. ඒ ගොඩබිම් වල තවත් සත්තු ඉන්නවා. එතකොට අපි මට විතරයි මේ විඳවිල්ල කියලා හිතනකොට කොච්චර පටු විදිහට අපි හිතන්නේ කියලා වාට දැනගන්න උදාහරණයක් කියන්න පුළුවන්. හිතලා බලන්න. කූඹි ගුල්ලක කොච්චර කූඹි ඉන්නවද? වතුරේ ඇතුලේ කොච්චර සත්තු ඉන්නවද? ඇහැට පේන මනුස්ස ලෝකේ මිනිස්සුම කොච්චර ඉන්නවද? ඒ මිනිස්සු එච්චර ඉන්න ලෝකෙක අපිට නිකමට හරි හිතෙනවා මට විතරයි මේ හැම විඳවිල්ලක්ම කියලා. ඔයාගේ තියෙන පටු චින්තනය ඔයා වැරද්දටම අරගෙන යයි. ඒක නිසා මේ මොහොතේම නවත්තන්නේ සිතුවිල්ල. මේ ලෝකේ විඳවන මිනිස්සු අතර මමත් එක්කෙනෙක් විතරයි. සතුටක් හෝ දුකක් හෝ විඳින මිනිස්සු කොටස් දෙක ඇතුලේ මමත් එක ගොඩකට තමයි අයිති වෙන්නේ. ගොඩවල් තුනක් නැහැ. එක්ක සතුටක්, එක්ක දුකක්. ඔන්න ඔය විඳවිලි දෙක විතරයි මේ ලෝකෙම තියෙන්නේ. ඉතින් අපි ඔය සතුටයි දුකයි කියන විඳවිල්ල දෙක අතර මැද එක එක තැන්වල ජීවත් වෙන මිනිස්සු. අපි ගොඩාක් වෙලාවට හිත අපේ හුරු වෙලා තියෙන්නේ විඳවන්න, දුක් විඳින්න. ඒ දුක් විඳින්න පුරුදු කරපු හිත නිසායි අපි ගොඩාක් වෙලාවට අර දුක් විඳිනවා කියන පැත්තෙන් හිතන්න වැඩි පුරුදු වෙන්නේ. ඉතින් අපි රස කෑමක් කෑවත් ඒ රස කෑම කෑවට පස්සේ අපි ඒකෙන් හිතන්නේ හැමදාම මේක කන්න ඕනේ කියලා. එතකොට ඉතින් මේ ලෝකේ හැමදාම කරන්න පුළුවන් වැඩ කිසිම දෙයක් නැහැ. අන්න ඒක නිසා ඔය විඳවන්නේ මං විතරයි කියන හිතන එකෙන් නිදහස් වෙන්න. ඔය සිතුවිල්ල ඇතුලේ හිර වුණාට පස්සේ තමන් එක රාමුවකට කොටු වෙනවා. ඒ රාමුව එච්චර හොඳ රාමුවක් නෙවෙයි. මොකද දුක් විඳින මිනිස්සු එහෙම නැත්නම් සැප විඳින මිනිස්සු ඔය දෙගොල්ල දිහා මධ්‍යස්ථව දකින්න පුරුදු වෙන්න. මොකද මේ ලෝකෙට ආපු මිනිහෙක් විදියට මේ ලෝකෙට ආපු ඔබත් මමත් මේ ගත කරන්නේ බොහොම කෙටි කාලයකට ලැබිච්ච විශිෂ්ට අවස්ථාවක්. ඒක ඇවිල්ලා මේ මිල කරන්න බැරි පුදුම සහගත දෙයක්. ලෝකෙ දිහා ඇස්සරලා බලන්න. එතකොටයි මම මේ කියන කතාව වලට තේරෙන්න ගන්නේ. අපිට මේ ළඟම රට ඉන්දියාව. මේ ඉන්දියාවේ
එක එක ප්‍රාන්තවල ඉපදිච්ච මිනිස්සු දිහා දැක්කාම ඒ මිනිස්සු මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන විදිය දැක්කාම පුදුම හිතෙනවා. විකෘති විදියට අඟපසක පිහිටලා විකෘති විදියට එයාලගේ ශරීර අවයව පිහිටලා බොහොම දුක්ඛිත ජීවිත ගත කරන මිනිස්සු අනන්ත ප්‍රමාණ මේ ලෝකේ. අන්න ඒ වගේ ලෝකයක ඔයාට හිතුනොත් එහෙම මම විතරක් නෙමෙයි විඳවන්නේ කියන එක අර මිනිස්සුන්ට සාපේක්ෂව ඔයා කරන්නේ ඔයාගේ හිතට බොහොම අසාධාරණයක්. ඒක නිසා හොඳට සිහියෙන් හිතන්න පුළුවන් මනසක් ලැබෙලා දින ඔයා කෝටියක් අතර වැදගත් කෙනෙක්. ඒක නිසා මේ වැදගත් හිත වැදගත් තැනකට අරන් යන්න. ඔයාට සල්ලි නැහැ කියලා, ඔයාට බලය නැහැ කියලා, ඔයාට ලෙඩ රෝග කියලා, ඔයාට අරක නැහැ කියලා, ඔයාට මේක නැහැ කියලා, ඔයාට අරයා බෑ කිව්වා, ඔයාට මෙයා බෑ කියලා වගේ මැසිවිලි වලින් තමන්ගේ හිත ඔය ඉන්න තත්ත්වෙන් පහළට වට ගන්න නැතුව තමන්ට ලැබිලා තියෙන දේවල් ගැන හිතලා නැගිටින්න පටන් ගන්න. මිනිහිට නැගිටින්න දශමික දෙයක් ඇති. ඒ දශමික දෙයක් ඇති වෙන්නේ යාට නැගිටින්න එයාගේ හිතේ තියෙනවා යාට නැගිටින්න ඕනි කියන ඌමනාව. ඒ නැගිටින්න ඕනි කියන ඌමනාව ඔයා කවදා හරි දවසක දියුණු වුණාට පස්සේ ඔයාගේ ප්‍රශ්න ටික නැති කරගත්තාට පස්සේ ඔයා හොඳ තැනකට ආවට පස්සේ ඔයාගේ තියෙන මානසික මට්ටමට වැඩිය හිතේ ශක්තිමත් බව ඇති වෙන්නේ නැගිටින්න පටන් ගන්න කාලේ. නැගිටිට පස්සේ හුඟක් මිනිසුන්ට හිතේ ශක්තිය අර නැගිටින කාලේ වගේ නෑ. ඒක තමයි හිතේ තියෙන මුලාව. ඒක නිසා මට විතරයි මේ හැම කරදරයක්ම කියන හිතනවනම් ඔයා හිතන්න මට මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතේ නැති ජීවීන් කොච්චර මේ ලෝකේ ඉන්නවා කියලා. ඒක නිසා හැමෝම මිනිස්සු වෙලා ඉපදිච්ච ලෝකයක් නෙවෙයි මේක. අපි ඇහැට ගන්නට පේන ඕන තරම් ජීවීන් මේ ලෝකේ ඉන්නවා. ඒක නිසා මට විතරයි මේ කරදර, මට විතරයි මේ ප්‍රශ්න කියන එක අමතක කරලා නැගිටින්න පටන් ගන්නවා. අපි හැමෝම මේ විඳවිල්ලේ කොටස්කාරයෝ. සතුට හෝ දුක කියන කාරණා දෙකේ කොටස්කාරයෝ. ඒක නිසා මේ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා ගත්තත්, මේ ලෝකේ ඉන්න දුප්පත්ම පුද්ගලයා ගත්තත් කොච්චර ඒ දෙන්න අතර වෙනස්කම් තිබ්බත් අන්න එක අවස්ථාවක් තියෙනවා ඒ දෙන්නගේ සම අවස්ථාවක්. ඒ අවස්ථාව තමයි විඳවීමේ අවස්ථාව. ওই විඳවීමේ අවස්ථාවේ දෙන්නට සමානයි. එක්කෙනෙක් දුක් විඳිනවා, එක්කෙනෙක් සන්තෝෂ විඳිනවා. නමුත් ඔය දුක සන්තෝෂ කියන දෙකම හිතේ හටගත්ත දෙයක් මිසක් බාහිර දේවල් වලින් වෙනස් වෙන දෙයක් නෙවෙයි. එහෙම බාහිර දේවල් වලින් වෙනස් වෙන දෙයක් නම් එයාට ඒ බාහිර දේවල් වලින් තෘප්තියක් තියෙන්න ඕනේ. ඔබත් අහලා ඇති, මමත් අහලා තියෙනවා කවුරුත් මේ කිසිම දෙයක් ඇති කියලා නවත්තපු කෙනෙක් මේ ලෝකේ නැහැනේ. ඒක නිසා හොයන්න ගත්තාම හොයන කීවරයක් නැහැ. හම්බ කරන්න ගත්තාම හම්බ කරන්න කීවරයක් නැහැ. ඉගෙන ගන්න ගියාම ඉගෙන ගන්න කීවරයක් නැහැ. ඒක නිසා මේ හිත කියන්නේ ලේසියෙන් මතුවෙන දෙයක් නෙවෙයි. එයාව තෘප්තිමත් කරන්න පුළුවන් දෙයක්. එයාව මේ විඳවිල්ලෙන් ගලවන්න පුළුවන් දේවල් ගොඩක් අඩුයි. ඒක නිසා මේ පොඩි කාරණා වලට තමන් විතරයි ඉඳවන්නේ කියලා තමන්ගේ මානසික මට්ටම පහළට දාගන්න උත්සාහ නොකර තමන්ගේ මානසික මට්ටම ඉහළට ගෙනියන්න උත්සාහ කරනවා. අපි හැමෝම කැමතිනේ උඩට යන්න. උඩට ගියාම අපිට පහළ පේනවනේ හොඳට පැහැදිලිව. ඉතින් අපි යටට ගියාට පස්සේ අපිට උඩ බලන්න තමයි තියෙන්නේ. ඒක නිසා උඩ බැලුවට පස්සේ පේන දොලට වැඩිය උඩ ඉඳලා පහළ බලනකොට අපිට පේන සීමාව වැඩි. ඉතින් මේ උඩ ඉඳලා යට බලලා ඒ පේන සීමාවෙන් අපිට ජීවිතය සාර්ථක කරගන්න නම් අපි අපේ හිත ඉහළට ගන්න ඕනේ. ඉතින් හිත ඉහළට ගන්න නම් හිත යහපතට ගන්න ඕනේ. හිත යහපතට ගන්න නම් හිතට පුරුද්දක් ඇති කරවන්න ඕනේ. ඒ හිත කියන එක ඕනම දෙයකට පුරුදුනාමය හිතෙන් අපිට පහසුකම් ලබා දෙන්නේ. ඒක නිසා ඔයාගේ හිත මේ මොහොතේම මම විතරයි විඳවන්නේ කියන කාරණාවෙන් ඉදහස් වෙලා වෙනස් විදිහකට හිතන්න ගන්න. රැඳෙන්න මේ channel එකත් එක දිගටම subscribe කරලා නැත්නම් subscribe කරලා දැන් මේ channel එකට එකතු වෙන්න. ඔයාට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟට මේ ඒක නිසා ඒ බලන හැම වීඩියෝ එකකින්ම ඔයාගේ හිතේ දශමික හරි වෙනසක් ඇති වෙනවා. ඔයාගේ ජීවිතයේ දශමික හරි උදව්වක් වුණා නම් මගේ ජීවිතයත් එක ගොඩක් වටිනවා. අන්න ඒක නිසායි මම මේ ඉගෙන ගන්න කාරණා සරලව ඔයාලත් එක්ක බෙදා ගන්න උත්සාහ කරන්නේ. ඉතින් අමතක කරන්න එපා. ඔය විඳවිල්ල ඔයාට විතරක් නෙවෙයි. මේ විඳවිල්ල මට විතරක් නෙවෙයි. අපි හැමෝම විඳවිල්ල කොටස්කාරයෝ. හැබැයි මේ විඳවිල්ල සැප විඳින පැත්තට දාගන්න අපි මහන්සි වෙමු. ඉතින් ඔයාලා හැමෝටම සැප විඳින ජීවිත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොම ඉක්මනට ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.